ගම්වල බුද්ධිමත් මම අදහස් කරන උගත් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ බුද්ධිමත් කියන වචනේ පාවිච්චි කරන්නේ. මොකද බුද්ධිමතුන් තමයි අපට හිතේ. උගතුන් එක් වශයෙන්ම ඕන තරම් ඉන්නේ. විශේෂයෙන්ම බුද්ධිමතුන් විශේෂයෙන්ම අපේ උපාධාරයෙන් ඉන්න පුළුවන් යම් විෂයකට ප්‍රවීණයන් ඉන්න පුළුවන්. ඒ වගේම යම් ලිඛිත ලේඛන වශයෙන් ඔවුන්ට තහවුරුවක් නොවුණා. ගොවියෙක් වෙන්න පුළුවන් ගමේ එහෙම නැත්නම් ගමේ දක්ෂ කාර්මිකයෙක් වෙන්න පුළුවන්. ඒ ශේෂ්ඨක නිපුණිය. ඒක අපට ලියවිදිකින් මයින්න බෑ. අපි විශේෂයෙන්ම ගමේ බුද්ධිමතුන් හඳුනාගෙන විශේෂ වැඩක් කරන ඒ නිර්මාණශීලී ව්‍යවසායකයන් ගම තුලින් තමන්ගේ ස්වෝත්සාහයෙන් මහස් වෙලා ඉදිරියට ආපු ඒ නායකයන් හඳුනාගෙන ඒ සාධ්‍ය සභාවල බුද්ධි මණ්ඩලෙකට පත් කරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රාදේශීය පන්තියක්දී අපි ඇත්තටම කියන්න පුළුවන් කුඩා පනත මේ පන්ති විශේෂයෙන්ම තියෙනවා ඒ ප්‍රාදේශීය සභාවල සභිකයන් වගේම ගමේ සිටින ඒ උගත් බුද්ධිමත් පිරිස සම්බන්ධ කරගෙන උපදේශ කාර්යසභා පත් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම බුදල් හා ප්‍රතිපත්ති නිවාස ප්‍රජා සංවර්ධන කාර්මික සේවා පරිසර කියන මේ උපදේශන කාර්යසභාවලට අර ඒ සර්ජන සභාවල ගම්වල ඉන්න බුද්ධිමතුන් නියෝජනය කරමින් ඒ උපදේශන කාර්යසභාවලට පරිසභාවලට බලය ලැබුණොත් අපි වුණුත් පත් වෙන බලාපොරොත්තු වෙනවා.